ඉතින් ආයිබෝවන් පුංචි දුවේ පුතේ 7 වසරේ තොප්පි වෙළඳ පාඩමෙන් අදත් අපි හම්බ වෙනවා. නේද? ඔයාලට මතක ඇති එදා අපි තොප්පි වෙළඳ නාට්‍ය කළා. හරි අපි බලමු එදා මතකයේ අද කොහොමද තියෙන්නේ කියලා. තොප්පි වෙළඳ කියන්නේ මොකක්ද? ළමා නාට්‍යයක්. කවුද මේ ළමා නාට්‍ය ලිව්වේ? මේ ළමා නාට්‍ය ලිව්වේ සෝමලතා සුබසිංහ මහත්මිය. නේද? එතකොට සෝමලතා සුබසිංහ මහත්මියගේ අනිත් නාට්‍ය මතකද? විකෘති වලහා මාෂා නේද? ඒ වගේ ළමා නාට්‍ය ගොඩාක් නිර්මාණය කරපු කෙනෙක් තමයි සෝමලතා සුබසිංහ මහත්මිය කියලා කියන්නේ. ඉතින් එදා අපි කතා කළා තොප්පි වෙළඳ පාඩම තොප්පි වෙළඳ නාට්‍යයක තියෙන ඕන ලක්ෂණ තියෙනවද කියලා අපි කතා කළා නේද? එදා අපි කතන්දරේ ටිකක් කතා කළා. අපි අද ඉතුරු ටික බලමු. එහෙනම් දුවේ පුතේ ඔයාලත් පෙරපොත පෙරලා ගන්නකෝ. පෙරලාගෙන බලන්න එදා අපි කතා කළා වෙලෙන්දා තමන්ගේ ගෙදර ඉඳලා ගම්මැද්දට යනවා. මොකටද යන්නේ? තොප්පි වෙළඳාම තමයි යන්නේ. දැන් අපි එතන ඉඳලා අද බලමු. ඔන්න එනවා අම්මා කෙනෙක්. අම්මා ඇවිල්ලා අහනවා කීයද මේ තොප්පි? ගණන්ද මේ තොප්පි? 57යි ගජලාභයි. හැම එකක්ම එකම මිලයි. මොකද්ද කිව්වේ? හරිම ලාභයි මේ තොප්පි. ඔක්කොම තොප්පි එකම ගානේ තියෙන්නේ. ආයේ එහා මෙහා වෙන්නේ නැහැ. අඩු වැඩි වෙන්නේ නැහැ. 57ක් නම් වැඩි වෙලෙන්දා 52ක්වත් වටීද මන්දා. මට නම් නෑ මේ වාවලාගයක්. මේ ළමයාගේ කරදරය මිසක්. අම්මලා ඉතින් ඔහොම තමයි නේද පුතේ? දැන් ඔයාලගේ අම්මලා තාත්තලාත් එහෙමනේ. මොනා හරි ගන්න ගියාම එක ටිකක් අඩු මිලට ගන්න තමයි හැම වෙලේම උත්සාහ කරන්නේ. ඉතින් මේ අම්මත් ඒ වගේ තොප්පි ගන්න ගිහිල්ලා තොප්පි වෙලඳට කියනවා මේක ටිකක් මිල වැඩි. මේ දරුවගේ කරදරය නිසා මට නම් තොප්පි ඕන කරන්නේ නැහැ කියලා. එතකොට වෙලෙන්ද මොකද කියන්නේ? 52ක්. හරි කතාව. මේක හදා ගන්නත් මට 55ක් වියදම්. ඔහොම තමයි දැන් කාලේ. බොහොම හිඟයි මිනිස්සුන්ට. කොහොම වුණත් උත්සාහය කෑම වේල පිරිමහන්න. මෙහෙම දෙයක කොහෙ මුදල්ද? මේවා කාගේ වැරදිද? මේ තොප්පි වෙලෙන්ද හරිම සානුකම්පිත පුද්ගලයෙක්. දැන් ඔයාලගේ මේකේ අහනවා මේ පාඩමේ අවසානයේ අහනවා අභ්‍යාසය වලදී මේ වෙලෙන්දාගේ චරිතයේ තියෙන ලක්ෂණ මොනවද? චරිත ලක්ෂණ මොනවද කියලා. අපි ඒවත් මේකමම සාකච්ඡා කරගෙන යමු ඉදිරියට. එතකොට මෙතෙන්දි පැහැදිලි වෙනවා මොකක්ද? මේ වෙලෙන්දා බොහොම සානුකම්පිතයි. ඒ කියන්නේ අම්මා ඇවිල්ලා තොප්පි වල ගණන් අහලා යන්න ගියාම එයා කෑ ගැහුවද? වෙන අය වගේ නෑ මෙහෙම මේව ගන්න මේක මේ මීට වඩා අඩු කරන්න බෑ. කොහොම හරි මේක ගන්න කියලා කෑ ගැහුවද? නෑ. තරහ ගියාද? කේන්ති ගත්තද? ඒ මොනවත් සිද්ධ කළේ නෑ. එයා බොහෝ අහිංසක විදියට සානුකම්පිත විදියට හිතුවා මොකක් කියලාද? කොහොම වුණත් උත්සාහය කෑම වේල පිරිමහට මිනිසුන්ට අමාරුකම් තියෙනවනේ. ඉතින් මේ තොප්පියක් අරගන්න බැරුව ඇති. එහෙම කියලා එයා හිත හදාගත්තා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? කවුරුත් නෑ තොප්පි ගන්න. අද නෑ කිසි වාසි ලැබුණේ. කිසිම වාසියක් අද නෑ. කවුරුවත් තොප්පියක් එක තොප්පියක්වත් ගත්තේ නෑ. එහා ගොඩේ ඉඳලා මං පයින් ගමන් කරලා මට තෙහෙට්ටුවයි පිපාසයයි. මට හරි තෙහෙට්ටුයි. මොකක්ද තෙහෙට්ටුව කියලා කියන්නේ? මොකක්ද පුතේ තෙහෙට්ටුව කියලා කියන්නේ? තෙහෙට්ටුව තෙහෙට්ටුව කියන්නේ මහන්සිය, විඩාව. එයාට දැන් ගමන් කරලා මේ තොප්පි කූඩෙත් අරගෙන ගිහිල්ලා හරිම මහන්සි. තෙහෙට්ටුවයි පිපාසයයි වතුරක් තිබහයි. තෙහෙට්ටුවයි පිපාසයයි මිස නෑ මට වෙන වාසි. මට වෙන වාසියක් නෑ. මට හම්බ වෙලා තියෙන මොකද්ද? තෙහෙට්ටුවයි පිපාසයයි. ඉර මුදුනට ආවා, පාරත් රත් වූවා. මට මහන්සි වූවා, බඩගින්නක් ආවා. මේ යන්නේ නම් කොයි වෙලාවේද? දවල් වෙලාවේ. ඉර මුදුන් වෙලා අවුව සැරයි. ඒ අවු රශ්මියට තෙහෙට්ටුවක් දැනෙනවා, පිපාසයක් දැනෙනවා. මට ඒ විතරක් නෙවෙයි දාවල් බඩගින්නකුත් දැනෙලා දැන් තියෙන්නේ. ඉතින් මේ වෙලඳගේ චරිත ලක්ෂණ ගැන කතා කරනකොට තවත් මොකද හිතන්නේ? මෙයා හුඟක් දුක් මහන්සි වෙලා ජීවත් වෙන්නේ. හුඟක් අමාරුවෙන් සල්ලි හම්බ කරන්නේ, මුදල් හම්බ කරන්න බොහොම අමාරුවෙන්. හැබැයි මේ වෙලෙන්දා හරිම ධෛර්යවන්තයි. ඒකනේ මේ විදිහට ගමන් කරන්නේ නේද? තමන්ගේ දරුවන්ට කන්න බොන්න දෙන්න, ඒගොල්ලන්ට රැකවරණය දෙන්න, ඒගොල්ලන්ට ඕන කරන දේ සපයන්න තමයි මේ වෙලෙන්ද මහන්සි වෙන්නේ. අපි බලමු ඊළඟට මොකද සිද්ධ වෙන්නේ කියලා. වෙලෙන්දා හොඳ සෙවණැති ගසක් දකි. ආන් දැක්ක නේද? වරහන් ඇතුලේ දාලා තියෙනවා. මොකද රංග විධානයක්. වෙලෙන්ද දකින්න ඕනේ ගසක් තියෙනවා. එතකොට පුතේ නාට්‍යයක කොහොමද ගහක් තියෙන්නේ? වේදිකාවේ කොහොමද
තියෙන්නේ. අන්න ඒව තමයි වැදගත් වෙන්නේ. ඒ නාට්‍යයක් නිර්මාණය කරනකොට නාට්‍යයක් ඉදිරිපත් කරනකොට ප්‍රදර්ශනය කරනකොට පසුතල නිර්මාණ කියලා දෙයක් හදන්න ඕන. මොනවාද? පසුතල නිර්මාණ. මොනවද හදන්න තියෙන්නේ? පසුතල නිර්මාණ. දැන් නිකම්ම හිස් වේදිකාවක මේක පෙන්වුවොත් මොකද වෙන්නේ? බොහොම ටිකක් බලාගෙන ඉන්න අයට ප්‍රේක්ෂකයින්ට කම්මැලි හිතෙනවා. ඒ නිසා ඒගොල්ලෝ මේ නාට්‍යයේ ජවනිකාවන්ට ගැලපෙන විදිහට පොඩි පසුතලයක් හදන්න ඕන. ඉතින් වේදිකාව එක පැත්තක මොකක්ද තියෙන්නේ? වේදිකාව එක පැත්තක පුංචි ගහක් නිර්මාණය කරලා තියෙනවා. මොකද්ද තියෙන්නේ? ගහක්. එතකොට වෙලෙන්ද මේ ගහ දකින්න ඕන. මේ ගහ ළඟට එන්න ඕනේ. හොඳ හැටි අතු විහිදී ගිය ගසක් ඇති. සුළඟ සිහිල් කරන ආදිය ඇලක් ඇති. මෙතන ආගෙයි මට විඩා හරින්න. මොකද්ද විඩා හරිනවා කියන්නේ? විඩා හරිනවා කියන්නේ මහන්සිය නිවා ගන්න. වෙහෙස නිවා ගන්න. ගසක සිසිල් සෙවණක් ලැබ ගන්නට අසලින් බැස යන අර ඇල වෙතට ගොස් හැකි වෙයි මට දියනා ගන්නට. අර හරියෙන් ඇලක් යනවා. ඉතින් මට පුළුවන් ඒ ඇලට ගිහිල්ලා දියනා ගන්නට වතුර ටිකක් නා ගන්න පුළුවන්. එතකොට මගේ වෙහෙස නිවිලා යයි. අහල පහල කිසි වෙකු නැතුවාදු ගමක් තොටක් බොහෝ ඈතක වේදු තොප්පි කූඩේ රැකගත හැකිදෝ මදක් ඇසපියා විඩා හරින්දෝ. පේන තෙක් මානික කවුරුවක් නැහැ. ගමක් එහෙම පේන්නත් නැහැ. පාරක් තොටක් පේන්න නැහැ. ඉතින් මං පොඩ්ඩක් විඩා හරින්න මේ ගහයට පොඩ්ඩක් නිදාගත්තොත් මේ තොප්පි කූඩේට මොකක් හරි වෙයිද? එහෙම කියලා සැකයක් කුතුහලයක් වෙලෙන්දට දැනුණා. එතකොට එයා එතන කියනවා බලන්න පුතේ මේ පොතේ තියෙනවා එතන රංග විධානයක්. ගායනා කරන විට වෙලෙන්දාය අභිරූපණය කරයි. ඔන්න හොඳ වචනයක්. මොකක්ද? අභිරූපණය. මොකක්ද? අභිරූපණය කරයි. මේක වලට අමුතු වචනයක්. රූපණය කියන්නේ රංගපෑම. රූපණය කියන්නේ රංගපෑම. වෙලෙන්දා රූපණය දෙනවා කියන්නේ වෙලෙන්දා රංගපෑම. අභිරූපණය කියන්නේ මොකද්ද? අභිරූපණය කියලා කියන්නේ කිසිම වචනයක්වත් එක වචනයක්වත් කතා කරන්නේ නැතුව රංගපෑමෙන් අදහස් ප්‍රකාශ කිරීම. මොකක්ද? වචන කතා කරන්නේ නැතුව දෙබස් කතා කරන්නේ නැතුව රංගපෑමෙන් විතරක් අදහස් ප්‍රකාශ කිරීම. කොහොමද රංගපෑමෙන් විතරක් අදහස් ප්‍රකාශ කරන්නේ? අතපයෙන් පුළුවන්, මූණෙන් පුළුවන්, ඇස් දෙකෙන් නේද? අපි වාචික අභිනය ගැන වචන විතරයි කතා කරන්නේ නැත්තේ. අනිත් ඉරියව් සියල්ල අපි ඉදිරිපත් කරනවා. ඒකට අපි කියනවා මොකක් කියලාද? අභිරූපණය. ඒක අභිරූපණය. එතකොට මේ පසුබිමෙන් ගායක කණ්ඩායමක් ඇවිල්ලා මේ කවිය කියවනකොට වෙලෙන්දා ඒ කියන දේවල් කරලා පෙන්නනවා. එයා කතා කරන්නේ නැහැ. ඒක තමයි අභිරූපණය කියලා කියන්නේ. මොනවද මේ ගායක කණ්ඩායම කියන්නේ? මේ පිරිස කියන්නේ මොකද්ද? තොප්පි වෙලෙන්දා මහන්සි මග හරින්න වෙලා හාන්සි. හිසලා ඔහු තොප්පි කූඩේ හිසින් බිමට ගත්තා. ඔන්න එයා ඔළුවෙන් බිමට ගත්තා තොප්පි කූඩේ. දැන් ඒවා පිරිස කියනකොට තොප්පි වෙලෙන්දා ඒවා කරලා පෙන්නන්නට ඕනේ. ගොස්සල වෙත දියට නැමී සිහිල් දියෙන් මුහුණ තෙමා. දිය සිසිලයි නිල් පාටයි. සීතල වතුර නිල් පාටට දිය නාන්න ඔහුට හිතේ. ඇඳුම් උනා ගොඩින් තබා ඇඳුම් උනා ඇඳුම් අයින් කරලා ගොඩ ගලවලා ගොඩින් තියලා ඇලට බැසා ජපුන් ගසා දිය පීනාගෙන නානා විඩා ගොසින් සිත පිරුණා. එයා ජපුක් ගගහ හොඳට වතුරේ එපි හොඳට නෑවා. නෑවට පස්සේ මොකද වුනේ? විඩාව නිවිලා ගියා. නැති වෙලා ගියා. විඩාව කියන්නේ මහන්සිය නැති වෙලා ගියා. ගොඩට ඇවිත් ඇඳුම් මැදත් පුංචි පුතයි පුංචි දුවයි උදව් කරලා බිරිඳ හැදූ බත් මුලගෙන ලිහා බලා සතුටින් එය කන්නේ. ඊට පස්සේ මොකද්ද කළේ? අනේ අර දුවයි පුතයි එයාගේ බිරිඳයි එකතු වෙලා උදේ හදලා දුන්න බත් මුල ලිහාගෙන සතුටෙන් එක කෑවා. හුඟක් රස ඇති නේද? අපි හිතමු මොනවා හරි තියෙන නැති රස කෑම જાතියක් ඒකේ නේද? අනේ ඉතින් බොහොම ආසාවෙන් ඇයි දැන් මහන්සියක් දෙවිලානේ වතුර ටිකක් නාලා ටිකක් ගිමන් හැරලා මේ බත් මුල කනකොට බොහොම රසවත් වෙන්න ඇති. අපිට උනත් එහෙම දැනෙනව නේද? ඉතින් මේ වෙලාවේ ඇත්තටම බත් මුලක් කෑවද? නෑ. මේ වෙලාවේ වෙලෙන්දා ඒක අභිරූපණයෙන් පෙන්නුවා. ඒක කරලා පෙන්නුවා. නැතුව ඇත්තටම බත් මුලක් කනවද වේදිකාවේ? නෑ. සිංහල හාලේ බතකුයි පොල් සම්බල් හරිම රසයි. වත්තේ ගහෙන් කඩලා උයපු පොළොස් ඇඹුල හරි කදිමයි.
මොනවද බත් එකේ තිබුණේ? සිංහල හාලේ බත් ගමේ දෙලේ මේ හදාපු ගොයමේ වී ටික අරගෙන ඒක කොටපු සිංහල හාලේ බතුයි මොනවාද? පොල් සම්බෝලේ පොළොස් සැමුලයි. පුංචි ගෝල පුතාලා තුඟක් ආසැති සම්බෝලයි බතුයි කන්න. අපිත් ඒ කාලේ හරි කැමති සම්බෝලයි බතුයි කන්න බොහොම රසයි. පොළොස් සැමුලත් ඒකටම හරියනවා නේද? ඔයාලගේ අම්මලා තාත්තලා එහෙම අම්මලා උයනවා ඇතිනේ. පොළොස් සැමුල හරිම රසයි. බත් මුල හරි රස වූයේ. රස නහරින් පිනා ගියේ. බොහොම රසයි. හරිම ආසාවෙන් කෑවා. විඩාව මග හැරී ගියේ පොඩ්ඩක් නිදිමත වූයේ. ඔයාලට ඒක තේරෙනවා? විඩාව හැරිලා වතුර නාලා මහන්සිය නිවිලා බත් මුල කෑවට පස්සේ මොකක්ද ඊළඟට එන්නේ? නිදිමත. ඉතින් වෙළඳලා නිදිමත ආවා. වටපිට බැලුවා කිසිවෙකු නැතුවා. තොප්පි කූඩේ ගස මුලින්ම තැබුවා. අවට බැලුවා කවුරුවත් පේන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? තොප්පි කූඩේ තිබ්බා ගහ මුලින්. මොකද තිබ්බේ? චුට්ටක් නිදා ගන්න කියලා. මොකටද? චුට්ටක් නිදා ගන්න. අහල පහල කිසිවෙකු නැහැ පේන්ට. හැකිමට ඇලවි ටිකක් නිදන්නට. කවුරුවත් පේන්නේ නැහැ. මට ටිකක් ඇලවෙලා නිදා ගන්න පුළුවන්. තොප්පි කූඩේ මං ළඟින් තියාගෙන එක තොප්පියකින් මූණ වසාගෙන. තොප්පි කූඩේ ළඟින් තියාගෙන එක තොප්පියක් අරගෙන මූණ වහගත්තා. ඇයි මූණ වහගත්තේ? මේ ඉරේලිය මූණට වැටෙන නිසා. ඉරේලිය මූණට වැටෙන නිසා. දැන් මේවා කියනකොට ඕගොල්ලන්ට මොකද්ද තේරෙන්නේ? ඔයාලා දැන් නාට්‍ය බලන්නේ නැහනේ. අපි මේ කියවන්නේ පෙළ. මොකද්ද මේක? පෙළ. නාට්‍ය පෙළ තමයි මේ කියවන්නේ. එතකොට ඔයාලට මොකද්ද මේක කියවනකොට මැවිලා පේන්නේ? චිත්ත රූප. මොනවාද? චිත්ත රූප මැවිලා පේන්න ඕන. එහෙනම් වෙනද මේ විදිහට තමයි නිදා ගන්න ඇත්තේ. ඉරේලියෙන් නැස වසා නිදන්නට එක තොප්පියකින් මූණ වසාගෙන. තොප්පි කූඩයක් ළඟින් තියාගෙන ඇහැ පියාගනි ගහ යට වැතිරීගෙන. ඔන්න එයා දැන් ගහ යට ඇහැ පියාගෙන වැතිරිලා හොඳට නිදි. ඒ ඇත්තට මොකද උනේ? වෙලෙන්දාට නිින්දයයි. ඕන් රංග විධානයක් තියෙනවා අපිට කියවල තේරුම් ගන්න දෙයක්. මොකද්ද? වෙලෙන්දාට නිින්දයයි. එවිටම ගස්වැල් වල එල්ලි පැද්දී එන වඳුරු රැලක් එතනට කඩා වැටේ. කවුද එන්නේ? වඳුරු රැලක් එතනට කඩාගෙන වැටෙනවා. දැන් ඔන්න මෙතන ඉඳලා තමයි නාට්‍ය වෙනස් වෙන්නේ. මෙතන ඉඳලා කොහොමද නාට්‍ය වෙනස් වෙන්නේ? මේ මිනිස් චරිත වෙනුවට මිනිස් චරිතත් එක්ක මුහු වෙන්නේ කවුද? එකතු වෙන්නේ කවුද? සත්ව චරිත. ඊට පස්සේ අපි බලමු මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් පුතේ ඔයාලා මේ විදියට මේ චූටි දෙයක් මේ චූටි දෙබස් ටිකෙන් ඉගෙන ගත්ත මොනවාද? අභිරූපණය කියන එක ඉගෙන ගත්තා නේද? නේද? අභිරූපණය කියන එක ඉගෙන ගත්තා. එතකොට නාට්‍යයක වේදිකාවක පසුතල තියෙන්න ඕන කියලා ඉගෙන ගත්තා. දැන් ඒ ටික ඉගෙනගෙන ඔයාලා තියෙන්නේ. ඊළඟට ඕගොල්ලෝගෙන් අහනවා අභ්‍යාසයක් හැටියට මොකද්ද වෙලෙන්දාගේ චරිත ලක්ෂණ. අපිට මේ ටික මේ කියවපු ටික මොනවද චරිත ලක්ෂණ මතක් වෙන්නේ? එකක් තමයි මේ වෙලෙන්දා උත්සාහවන්තයි, ධෛර්යවන්තයි. ඊට පස්සේ බොහොම සානුකම්පිතයි. අනික් අය දිහා හොඳ අහිංසක සිතුවිලි වලින් බලනවා. එයා කේන්ති යන පුද්ගලයෙක් නෙමෙයි. මෙන්න මේ වගේ චරිත ලක්ෂණ තියෙන්නේ. ඒ වගේම මෙයා ජීවත් වෙන්න ගොඩාක් බෙර වීරිය දරන පුද්ගලයෙක්, උත්සාහවන්ත පුද්ගලයෙක්. මෙන්න මේවා තමයි වෙලෙන්දාගේ චරිත ලක්ෂණ වල අපිට තියෙන. තව චරිත ලක්ෂණ හම්බ වෙනවා නාට්‍ය ඉවර වෙන්න යනකොට. ඉතින් පුතේ තොප්පි වෙලඳ නාට්‍යය දැන් ඔන්න අපි මැදකට ඇවිල්ලා තියෙන්නේ. අපි හරියටම ඇවිල්ලා තියෙන්නේ නාට්‍යෝචිත අවස්ථාවකට. ඉතින් නාට්‍යෝචිත අවස්ථාවක් කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට ඊළඟ වැඩසටහනින් ඊළඟ පාඩමෙන් මේක ඉතුරු ටිකෙන් අවසාන ටිකෙන් ඔයාලට කියලා දෙන්නම්. එතකන් ඔයාලා ඔක්කොටම ආයුබෝවන්.